වොයිස් ඉතින් මොකද වෙන්න කට්ටිය අද ඉතින් ගෙනල්ලා තියෙන අලුත් වීඩියෝ එකක් ඉතින් අපිට එන්න තියෙන ජනවාරි මාසේ ජුජුත්සු කයිසන් කියන ඉවෙන්ට් එක ඉතින් ගේම් එකට මම කලින් වීඩියෝ එකක් දැම්මා OB52 අප්ඩේට් එක ගැන වීඩියෝ එකක් ඉතින් මේක එන දවසත් එක්ක මම දැම්මා බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න අපිට ඉතින් මේ ජුජුත්සු කයිසන් එකත් එක්ක ඉතින් මැප් එකේ අලුත් වෙනස්කම් වගේක් වෙන්න තියෙන ඉතින් වැඩි කතා නැතුව බලමු මොනවාද කියලා මම ඉතින් අද කතා කරන්න ආවේ ඉතින් මැප් එකේ තියෙන ප්‍රධාන වෙනස්කම කියන්නේ ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති ඔය මේ පීක් වෙනස් වෙනවා කියලා දාලා තිබ්බ කට්ටිය ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඕකේ බොයිස් ඉතින් ඔයගොල්ලෝ පේන අලුත් පීක් එක අලුත් පීක් එකත් එක්ක අලුත් පවර්ස් වගේ උත් ඇවිල්ලා දෙනවා BR මැච් එකට වගේම CS වලටත් මම ඒක වෙනින් වෙනම ඉතින් එකින් එක කියන් යන්නම් ඕගොල්ලොන්ට දැන් ඉතින් බලාගෙන යන්න මොනවද මේ පවර්ස් කියලා ඒත් එක්කම අලුත් පීක් එකකට උඩ පේන ඇති ඉතින් මේක නිකන් ජුජුත්සු ස්කූල් කියලා මට මතක විදියට මම දන්නේ විදියට මට මතක නැහැ හරියට මේක මොකද්ද කියන්නේ කියලා ඉතින් මම හරියට දැනගත්තාන් පස්සේ මම ඔයාලට කියන්නම් ඒක ඕල් පේන ඉතින් අලුතෙන්ම සුපිරි පවර්ස් වගේක් ඇවිල්ලා තියෙනවා බලන්න ඕනේ ඉතින් ආ එනිමිය තල්ලු කරන්නයි වෝල් කඩන්නයි සුපිරිම පවර්ස් ටික ඔයගොල්ලන්ට මතක ඇති බීට කලින් ආව නරුටෝ චැප්ටර් 2 කියලා එකක් ඒකෙදී පීක් එක වෙනස් කරා මේකේ පීක් එක වෙනස් කරලා තියෙනවා ඉතින් හැබැයි ඒකට වැඩි මේකේ පීක් එක නම් මරු ඒකේ පීක් එක නම් එපා වෙලා හිටියේ විලවරහ ගන්නෑ මේ පීක් එක නම් තනිකර වෙනස් ඉතින් ආ සුපිරි පීක් එකක් තමයි ඉතින් මේ ජුජුත්සු කයිසන් ඉවෙන්ට් එක මට දැනගන්න ලැබුණ විදිහට ඉවර වෙන්නේ ඉතින් පෙබරවාරි 14 මේ ජුජුත්සු කයිසන් ඉවෙන්ට් එක ඉවරයි. අපි ඉතින් මේ පීක් කළ වගේම තවත් වෙනස්කම් වෙලා තියෙන මැප් එකේදී ඔයගොල්ලෝ පේනවා ඇති අමුතු හීල් පොයින්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ පේන ඇති අමුතු හීල් පොයින්ට් එක ඉතින් මේ අමුතු විදිහට එක්ක බහින්න පුළුවන්. අනේ මන්ද මන්නම් තේරෙන්නෙත් නැහැ. මේ අලුත් පීක් එක උඩින් බලා ගන්න විදිහ ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති අලුතෙන්ම අර පටන් ගන්න තැන එහෙම වෙනස් වෙලා තියෙන CS වල අලුත්ම ඩ්‍රොප් එකක් ඇවිල්ලා තියෙනවා ඉතින් අලුත් විදිහට ඊට අලුත් වෙපන් වගේක් ඇවිල්ලා තියෙනවා අලුත් වෙපන් කියන්නේ වෙපන් වලට අලුත් නිකන් ස්කිල් වගේක් මතකනේ ඇබිලිටි එහෙම අර තිබ්බේ ඒ වගේ ඇවිල්ලා තියෙනවා ඉතින් මේ ඒත් එක්කම ෂොප් එකට ඇවිල්ලා තියෙනවා හැම එකක් එක්කම ජුජුත්සු කයිසන් එකේදී පවර්ස් ටික ඇවිල්ලා තියෙනවා ඉතින් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එක ෂොප් එකට ඔයාලා පේන ඇති මිටිය ඉතින් ආරාම මෙව්වා ඊට පස්සේ සෝෂල් අයිලන්ඩ් එකටත් මෙන්න මේ වගේ අමුතු දේවල් ඇවිල්ලා තියෙනවා ඉතින් අනේ මන්ද මොනවාද කියලා නම් ඒත් එක්කම ඉතින් අපිට අලුත් කැරක්ටර් කෙනෙක් වගේම අපි හිටපු කැරක්ටර්ස්ලා ඉතින් පොඩි ඇඩ්ජස්ට්මන්ට් වගේක් කරලා තියෙනවා. ඔයගොල්ලෝ පේන ඇති ෂායින් ස්කිල් එක වැඩි කරලා තියෙනවා. ඒත් එක්කම තත්සුයා වූගෝන් ස්කිල් පොඩ්ඩක් බැලන්ස් කරලා නීරෝගේ ස්කිල් එකත් පොඩ්ඩක් අර මේ අප්ග්‍රේඩ් කරලා තියෙනවා. හරි ඉතින් ඒත් එක්කම ඔයගොල්ලෝ බලා ගන්න බලා අපි වෙපන් ඉතින් ඇඩ්ජස්ට් කරලා තියෙනවා. ඔයගොල්ලෝ පේන ඇති ග්‍රෝසර් එකයි ඉතින් අර මැෂින් ගන් එකයි තොම්සන් එකයි ස්පීඩ් එකයි වැඩි කරලා තියෙනවා ඉතින් ඒත් එක්ක ඉතින් VSS එකත් වැඩි කරලා තියෙනවා. හීල් පිස්ටල් එක පොඩි GSS එකක් කරලා තියෙනවා. ඊට පස්සේ ආ MAC 10 එකක් K90 MAC 10 එක වැඩි කරලා තියෙනවා. K90 ෆාමස් එක පොඩි ඇඩ්ජස්ට්මන්ට් වගේ කරලා තියෙනවා. ඉතින් M590 ඇඩ්ජස්ට්මන්ට් එක නම් ඉතින් කල්තියා ඔයගොල්ලෝන්ට පෙන්නනවා. ඒත් එක්ක RPG වගේම අර FGL එකෙත් ඉතින් ආයේ මොනවාද මේ බෆ් එක බස්සලා තියෙනවා ඔයගොල්ලෝ පේනවා ඇති. ඒත් එක්ක ඉතින් අපිට BR එකට ස්පෙෂල් එයාර් ඩ්‍රොප් එකක් එවන්න තියෙනවා. ඉතින් මේ එයාර් ඩ්‍රොප් එකේ ඔය කෑලි කැඩුවාම ඉක්මනින් අප් වෙනවා ඔයගොල්ලෝ පේනවා ඇති. ඉතින් ඒකෙන් හම්බෙන ලූට් එක තමයි ඉතින් ස්පෙෂල් හෙල්මට් එකක් සහ වෙස්ට් එකක්. මේක ඉතින් level 5 හෙල්මට් එක සහ වෙස්ට් එකක් ඉතින් ආය අපේ හෙල්මට් එකයි වෙස්ට් එකයි level 5 වෙනවා. ඉතින් මේකෙන් එන වෙස්ට් එක හෙල්මට් එක ගත්තාම ඉතින් පල්ටම වාසිය ආය එනිමින්ට ඉතින් ආය මැගසින් එක බස්සන්න වෙයි ඉතින් ආය. මේ BR වලට වගේ CS එකට තියෙන අමුතු ඩ්‍රොප් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ පේනවා ඉතින් ඩ්‍රොප් එක ගහද්දී ඉතින් ආය මැද එකක් තියෙන ඉන්හේලර් එක. ඒක ඉතින් ඈත තියලා අපිට ඒක ගැව්වම ඈත තියලා විදිහ හම්බ වෙන ආය ඩ්‍රොප් එකට යන්න ඕනේ නැහැ. ඒත් එක්කම ඉතින් ආය සාමාන්‍ය විදිහට ඩ්‍රොප් එක ගැව්වම සාමාන්‍ය ලූට් ටික ගන්න පුළුවන් ඔයගොල්ලෝ පේනවා ඇති. ඉතින් ඒත් එක්කම තමයි ඉතින් මේ අපේ ස්ටෝර් එක තියෙන CS ස්ටෝර් එකේ වෙපන් ඉතින් රැන්ඩම්ලි අපිට රැන්ඩම්ලි ඉතින් මේ ඩිස්කවුන්ට් එකක් හම් වෙන සමහර වෙපන් වලට. ඉතින් මේ කැමරා සිස්ටම් එකේ වෙනස්කම් නම් ඉතින් මම කලින් වීඩියෝ එකක් කිව්වා. ඉතින් මම ආයෙත් කියන්නේ ඉතින් කැමරා සිස්ටම් එකට අලුත් වෙනස්කම් වගේ එන්න තියෙනවා. මේ වගේ ෆිල්ටර්ස් වගේක් ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ පේනවා ඉතින් පට්ට විදිහට ෆොටෝ ගන්න පුළුවන් දැන් ඉතින් කොල්ලොන්ට. ඒත් එක්කම සෝෂල් අයිලන්ඩ් මෙන්න මේ වගේ තැනකට ගියාම මෙන්න මේ වගේ තැනකින් මතුවෙන අලුත් සිටි එකක්. ඒක ඉතින් පට්ටම සිටි එක පට්ට ලස්සනයි. ඒත් එක්කම ඉතින් ඇල්බම් වල තව තැනක් එන්න තියෙනවා my photos කියලා. ඉතින් ඕගොල්ලෝ ගත්තු highlight ෆොටෝ ඉතින් මේ වගේ ෆොටෝ එකක් ගහ ගන්න පුළුවන්. ඉතින් ඒකත් පට්ටම ලස්සනයි. ඉතින් ආ ෆොටෝ එක ගන්න වෙනම තැනක් පෙන්නන highlight එකක් තියෙන තැන ඉතින් ඕගොල්ලෝ පේනවා ඇති ෂේක්ස් එකක් එහෙම ගැව්වම යටින් වැටෙනවානේ. මේ කියන්නේ කස්ටම් හඩ් එකේ අර පින්තූරේ තියෙන්නේ අර අන්න ඒක වෙනස් වෙන දින. ඒත් එක්කම මෙන්න මේ වගේ අපිට කස්ටම් හඩ් එකත් එක්ක සෙන්සිටිවිටි එක මාරු වෙන්න හදන්න පුළුවන්. ඒ වගේ කස්ටම් හඩ් එක අපි ගහන්නේ ස්නයිපර් කස්ටම් හඩ් එකට, 4 finger කස්ටම් හඩ් එකට, 2 finger කස්ටම් හඩ් එකට කියලා අපි වෙන වශයෙන්ම ඉතින් සෙන්සිටිව් එක්කම අපිට ගන්න පුළුවන්. ඒක ඔයාලා මතකද මම මුල හරිය පෙන්නන පවර්ස් ටිකේදී මේ පවර්ස් ගන්නව ටෝකන් ටික මැප් එකේම හොයාගන්න තියෙනවා. ඉතින් ඒක මට කියන්න අමතක හින්දා දැන් කිව්වේ. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? වීඩියෝ හොඳ වෙන අනිවාර්යයෙන් ලයික් එකක් දාන්න. මම තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මගේ අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් බැලලා හරි ගමන් නැහැ. ඉතින් මට වටනවා ඒක.
ඉතින් මං අදට ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්